අර ගඩොල් බැම්මට හැරිලා මෙහෙම බැලුවොත් බුදුසාදුගේ මූණ පස්සට යනවා. අම්මේ බුදුසාදුගේ බඩයි පපුවයි ඉස්සරහට එනවා. ඒ වගේ ගෑවි නොගෑවි ඇවිල්ලා හරියට ওই සිරිපතුල් දෙක මැද තියෙනවා හතරස් කොටුවක්. ඒකේ තියෙනවා මෙන්න මේ වගේ එකතු කිරීමේ ලකුණක් පුතා. ඒ ලකුණේ තියෙන පුතා මේ දෙකම එකට සම්බන්ධ වෙන්නේ. එතන තියෙනවා ඔලි නැටයක් වගේ ඩොට් එකක්. ඒ ඩොට් එකට තමයි පුතා කෙලින්ම ඇවිල්ලා නාසයේ ඉඳලා ටික් 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 ගාලා වැටෙන්නේ. එතන ඒ කියන්නේ අංශක අණුවට තනිකලින් ප්‍රතිමාව නිර්මාණය කරනවා. පුතා එපමණක් නෙවෙයි. පුතාලට පේනවද අර බුදුසාදුගේ සිරිපතුල් දෙක මැද්දේ කළු පාට එකක් පේනවා. අර පේනවද? එතන තියෙන්නේ පුතා බුදුසාදුගේ සියලුම බර ඔක්කොම බැලන්ස් කරලා තියෙන්නේ. මේ වෙනකොට මගේ රත්තරන් දෙමව්පියන්ගේ ඇතුළු මගේ බෝසත් දරුවන්ගේ සියලුම බර වැටලා තියෙන කෝරදමයි පුතේ. කකුල් දෙකට නේද? ඒ වගේ බුදුසාදුගේ සියලුම බර වැටලා තියෙන්නේ මයි බුදු පුතේ ඔය සිරිපතුල් දෙකට. අඩි 7යි අඟල් 3යි ඔය සිරිපතුලක් දිග. ඒ සිරිපතුල් දෙකට තමයි පුතා ඔය බර බැලන්ස් කරලා. මයි පුතා සිරිපතුල් දෙක ඇතුලෙන් එළියට පේනවා. අර එහා පැත්තේ ගල පේනවා. එතන ඉඳලා අඩි 12ක් උඩට යනකම් ගලේ සම්බන්ධතාවය කපන. මයි පුතා බුදුසාදුගේ පොඳුනාරටිය විතරයි ගලට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ පිටිපස්ස ඔක්කොම කපලා අයින් කරනවා. මයි පුතා ඔතනින් එබිලා ගිහින් බැලුවොත් අඩි 2ක 3ක පරතරයක් පෙවුනට ගලේ බුදුසාදුගේ පිටේ කොඳුනාරටිය අතරේ සම්බන්ධතාවය තියෙන්නේ පුතා. ආංගර උඩ ඉඳලා බලපුවාම අර අත තියෙන අර කළු ගූලිය ඔය හරිය ඉඳලා බලපුවාම බුදුසාදුගේ තියෙන්නේ පුතා ඒක සෙන්ටිමීටර් 15යි. මෙන්න මේ වගේ ප්‍රමාණයක්. මයි පුතා පුළුවන් නම් ඒක කපන්න, කපලා ඉවත් කරන්න. ඉවත් කරපුවාම බුදුසාදු ආයෙ